නිකමට මතක් කරලා බලන්න ඔයා අන්තිමට ගත්ත අලුත්ම ෆෝන් එක. පෙට්ටියෙන් එළියට ගද්දි ඒක කොච්චර වේගවත්ද? ඇප්ස් ඕපන් වෙන්නේ මෙහෙම ඇඟිල්ල තියද්දි. බැටරි එක දවස් 2ක් විතර තියෙනවා. කැමරාවත් පට්ට සුපිරි. හැබැයි හරියටම අවුරුදු 2ක් යද්දි මොකද වෙන්නේ? නිකම්ම ෆෝන් එක ස්ලෝ වෙනවා. බැටරිය දවසක්වත් තියාගන්න බෑ. අලුත් අප්ඩේට් එකක් ආවම ෆෝන් එක රත් වෙන්න ගන්නවා. ඔයා හිතාගෙන ඉන්නේ මේක තාක්ෂණයේ හැටි පරණ වෙද්දි ඕන භාණ්ඩයක් ලෙඩ වෙනවා කියලා නේද? නෑ යාළුවනේ, ඔයාලා රැවටිලා. ඇත්තම කතාව තමයි ඔය ෆෝන් එක හදන කම්පැනිය ෆෝන් එක හදන දවසේම ප්ලෑන් කරලා තියෙන්නේ මේක හරියටම අවුරුදු 2කින් ලෙඩ දෙන්න ඕන කියලා. මොකද මේක කැඩුනේ නැත්නම් ඔයා අලුත් එකක් ගන්නෙ නෑනේ. මේකට ටෙක්නොලොජි ලෝකේ කියන්නේ ප්ලෑන්ඩ් ඔබ්සලසන්ස් කියලා. එහෙම නැත්නම් සැලසුම් සහගත කල්ලිකුත් වීම කියලා. අද මම මේ වීඩියෝ එකෙන් එලි කරන්නේ ෆෝන් කම්පැනි සහ ඉලෙක්ට්‍රොනික මාෆියාව ඔයාගේ සාක්කුවට වදින්න පාවිච්චි කරන ඒ රහස් උගුල් 4 ගැන. අපි පළවෙනි උගුලෙන් පටන් ගමු. ඒ තමයි බැටරිය. ඉස්සර ආපු Nokia ෆෝන් මතකද? බැටරිය බැස්සම කඩේට ගියා. අලුත් බැටරියක් ගත්තා. කවරේ ගැලෙව්වත් දැම්මා ෆෝන් එක ආයේ අලුත් වගේ. හැබැයි අද එන ස්මාර්ට් ෆෝන් වල බැටරිය මාරු කරන්න පුළුවන්. බෑනේ. මොකද ෆෝන් එක සීල් තියලා තියෙන්නේ. එයාලා කියන්නේ මේක වෝටර් රෙසිස්ටන්ට් කියලා. ඒක ඇත්ත. හැබැයි ඒකේ යටි අරමුණ තමයි ඔයාට ලේසියෙන් බැටරිය මාරු කරගන්න බැරි කරන එක. ලිතියම් අයන් බැටරි කොහොමද අවුරුදු 2ක් යද්දි වීක් වෙනවා. ඩීග්‍රේඩ් වෙනවා. ඉස්සර රුපියල් 1000න් කරගත්ත වැඩේට අද ඔයාට ෆෝන් එක ගලවන්න ඩිස්ප්ලේ රිස්ක් එකක් ගන්නත් වෙනවා. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? අපෝ මේක හදනවට වඩා හොඳයි අලුත් ෆෝන් එකක් ගන්න එක කියලා අලුත් එකකට යනවා. 2017 දී ලෝකේ ප්‍රසිද්ධ ෆෝන් සමාගමක් නීතියෙන් වැරදිකාරයෝ වුණා. පරණ ෆෝන් වල බැටරි වහිද්දි එයාලා සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් හරහා ඕන කමින්ම ෆෝන් එක ස්ලෝ කරා කියලා. ඒ කියන්නේ මේක අහම්බයක් නෙවෙයි, සැලැස්මක්. දෙවෙනි උගුල තමයි ඔයා ආසාවෙන් බලාගෙන ඉන්න සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක. අපිට නොටිෆිකේෂන් එකක් එනවා සිස්ටම් අප්ඩේට් අවైలබල් කියලා. ඉතින් අපි හිතන්නේ මේක දැම්මම ෆෝන් එක සුපිරි වෙයි කියලා. හැබැයි වෙන්නේ මොකද්ද? අලුත් OS එකක් ඩිසයින් කරලා තියෙන්නේ අලුත්ම හાર્ඩ්වෙයාර් වලට. ඔයාගේ අවුරුදු 2ක් පරණ ප්‍රොසෙසර් එකට RAM එකට ඒ බර උහුලන්න බෑ. ඉතින් අප්ඩේට් එකක් දැම්මට පස්සේ ෆෝන් එක ලැග් වෙනවා, ස්ටක් වෙනවා, රත් වෙනවා. ඉතින් මේක හදලා තියෙන්නේ අලුත් ෆීචර්ස් දෙන්නම නෙමෙයි. ඔයාගේ පරණ ෆෝන් එක ඔයාටම එපා කරවන්න. හොඳට මතක තියාගන්න. ෆෝන් එකක් අරන් අවුරුදු 2කට පස්සේ එන මේජර් අප්ඩේට්ස්, Android versions updates දාදී ගොඩක් පරිස්සම් වෙන්න. YouTube එකේ රිවිව් බලලම දාන්න. නැත්නම් ඔයාගේ හොඳට තිබ්බ ෆෝන් එක ගඩොල් භාගයක් වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය, රිපෙයාර් කිරීමේ අයිතිය නැති කිරීම. දැන් එන ගොඩක් ෆෝන් වල පාර්ට්ස් වෙන වෙනම මාරු කරන්න බෑ. උදාහරණයක් විදියට සමහර iPhone වල ඩිස්ප්ලේ එක කැඩුනොත් කඩෙන් වෙන ඩිස්ප්ලේ එකක් දැම්මොත් Face ID වැඩ කරන්නේ නැහැ. බැටරිය දැම්මොත් බැටරි හෙල්ත් පෙන්වන්නේ නැහැ. ඇයි ඒ? එයාලා සොෆ්ට්වෙයාර් එකෙන්ම පාර්ට්ස් ලොක් කරලා තියෙන්නේ. මේ නිසා පොඩි කඩවල් වලින් ෆෝන් හදන්න බෑ. ඔයාට සිද්ධ වෙනවා කම්පැනියටම යන්න. එයාලා කියන ගාන ඇහුවම ඔයාට හිතෙනවා මේ ගානට තවත් කීයක් හරි දාලා අලුත් එකක් ගන්නවා කියලා. මේක තමයි එයාලගේ ගේම් එක. එයාලට ඕන නෑ ඔයා පරණ භාණ්ඩේ හදාගෙන පාවිච්චි කරනවට. එයාලට ඕනේ ඔයා අලුත් එකක් ගන්නවට. අන්තිම එක තමයි භයානකම එක. මේකට කියන්නේ සයිකොලොජිකල් ඔබ්සලසන්ස් කියලා. ඒ කියන්නේ භාණ්ඩේ කැඩුනේ නෑ. හැබැයි ඔයාගේ හිතේ ඒක එක්ස්පයර් වෙලා ඉවරයි. කොහොමද ඒක කරන්නේ? ඇඩ්වර්ටයිස්මන්ට් හරහා. කම්පැනි හැම අවුරුද්දකම අලුත් මොඩල් එකක් එළියට දානවා. ඒකේ පොඩි වෙනසයි තියෙන්නේ. එක්ක කැමරාවේ මෙගාපික්සල් ගාන පොඩ්ඩක් වැඩි. නැත්නම් ඩිසයින් එකේ පොඩ්ඩක් ධාරයක් වෙනස්. ඔය විදිහටනේ එයාලා ඩිසයින් කරන්නේ. හැබැයි එයාලා මාකටිං කරන්නේ කොහොමද? මේක තමයි විප්ලවය. මේක නැත්නම් වැඩක් නෑ වගේ තමයි එයාලා මාකටිං එක දෙන්නේ. ඉතින් ඔයාගේ අතේ තියෙන තාම හොඳට වැඩ කරන ෆෝන් එක ගැන ඔයාටම ලැජ්ජාවක් ඇති වෙනවා. මගේ එක පරණයිනේ. අර අලුත් එකේ කැමරාව මරුනේ කියලා හිතෙනවා. ඔයාගේ ෆෝන් එක තාම හොඳයි. හැබැයි එයාලා ඔයාගේ මොලේ හොදලා ඉවරයි. මේක තමයි ටෙක් ලෝකේ ඇත්ත. හරි, දැන් අපි දන්නවා මේ ගේම් එක මොකක්ද කියලා. දැන් අපි බලමු ප්‍රායෝගිකව කොහොමද අපේ ෆෝන් එක තව අවුරුදු 2ක් 3ක් අදින්නේ කියලා. පළවෙනියටම ෆෝන් එක රත් වෙන්න දෙන්න එපා. බැටරියට කෙලෙන ප්‍රධානම දේ තමයි හීට් එක. ගේම් ගහද්දි charge එකට ගහගෙන play කරන්නත් එපා. ඒ වගේම බැටරිය 120ට අඩු වෙන්න දෙන්නත් එපා. 100 වෙනකන් full charge කරන්නත් එපා.
120ත් 180ත් අතර තියාගන්න. මේකට කියන්නේ ස්වීට් ස්පොට් එක කියලා. දෙවනියට ෆෝන් එක ස්ලෝ වෙන්න තව හේතුවක් තමයි මෙමරි ෆුල් එක. ඔයාගේ ෆෝන් එකේ ඉඩෙන් 120ක්වත් හැම වෙලාවෙම හිස්ස තියන්න. අනවශ්‍ය ෆොටෝ වීඩියෝ තියෙනවා නම් ඒවා ක්ලවුඩ් එකට දාන්න. පෞද්ගලිකව මම Google Drive එකයි Telegram channel එකකුයි තමයි use කරන්නේ. ඉතින් ඔයාලට තව pen drive ඒ වගේ device use කරන්නත් පුළුවන්. ස්ටෝරේජ් එක ෆ්‍රී වුණාම ෆෝන් එක ෆ්‍රෙෂ් එකේ ඕපන් වෙලා ඔයාගේ වැඩ කටයුතු එදිනෙදා කරලා දෙනවා. තුන්වෙනියට apps update කරන්න. ඒක අවුලක් නෑ. හැබැයි ෆෝන් එකේ තියෙන ප්‍රධාන OS update එකක් යන්න කලින් දෙපාරක් හිතන්න. උදාහරණයක් විදිහට Android 13 එහෙම නැත්නම් 14 ඒ වගේ තැනකට. ෆෝන් එක අරන් අවුරුදු 2කට වඩා පරණයි නම් සහ දැන් තියෙන ෆෝන් එක හොඳටම වැඩ නම් අලුත් OS update එක නොදා ඉන්න එක තමයි ගොඩක් වෙලාවට ඔයාලට හොඳම තේරීම වෙන්නේ. හතරවෙනියට ෆෝන් එකේ ඉන්ටර්ෆේස් එක ස්ලෝ වගේ නම් නොවා ලොන්ච් එකක් වගේ සැහැල්ලු ලොන්ච් එකක් දාගන්න. එතකොට පරණ ෆෝන් එකක් වුණත් අලුත් එකක් වගේ ෆීල් වෙන්න ගන්නවා. ඇනිමේෂන්ස් ස්පීඩ් කරන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක ටිකක් දිග වුණාට මම හිතනවා ඔයාලගේ ඇස් ඇරෙන්න ඇති කියලා මේ සිස්ටම් එක මොකක්ද කියන එක ගැන. ඔයා දැන් පාවිච්චි කරන ෆෝන් එක මොකක්ද? ඒක අරන් කොච්චර කල් වෙනවද? තාම ලෙඩක් නැතුව වැඩද? ඒ වගේ දේවල් පහලින් කමෙන්ට් කරන්න. බලමු පරණම ෆෝන් එක යූස් කරන වැඩ්ඩා කවුද කියලා. ඒ වගේම යාළුවනේ අද අපි කතා කළේ ෆෝන් එකක් කැඩෙන එක ගැනනේ. හැබැයි ඔයා දන්නවද ඔයාගේ ෆෝන් එක නිසා ඔයාගේ ජීවිතේ පවා කැඩෙන්න පුළුවන් කියලා? මහ රෑට ෆෝන් එක ඔබ ඉඳලා නිින්ද නැති කරගන්න කෙනෙක් නම් නැත්නම් සෝෂල් මීඩියා දැකලා අනුන්ගේ ජීවිතයත් එක්ක ඔයාගේ ජීවිතේ සසඳලා දුක් වෙන කෙනෙක් නම් මම ඒ ගැන කතා කරපු විශේෂ වීඩියෝ දෙකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙලා ඔයාලා කැමති නම් ඒ වීඩියෝ දෙකත් බලන්න පුළුවන්. එහෙනම් අපි ඒ වීඩියෝ වලින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක මෙච්චර ලේකත හිටපු හැමෝටම ජය වේවා.